සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී නහර ගැට ගැසීමට ප්‍රතිකාර ක්‍රම තුනක් වගේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා. ෆෝම් කියන ක්‍රමේදී තියෙන වාසිය තමයි ෆෝම් කියන ක්‍රමය අනිවාර්යයෙන්ම හැමතිස්සෙම කරන්නේ ස්කෑන් එක ගයිඩ් කරගෙන. කිසිම වේදනාවක් නැතුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. පොඩි නීඩල් එකක් දාන එකක් කරන්නේ. උපරිමයෙන් සාමාන්‍යයෙන් විනාඩි 40ක් වගේ. ඒ ප්‍රතිකාරය ඉවරලා තව විනාඩි 20කින් වගේ ගෙදර යන්න පුළුවන්. සමාජයේ බොහෝ දෙනෙක් අතර කතා වෙන රෝගයක් බවට නැත්නම් සුලභ රෝගයක් බවට මෙවෙනකොට නහර ගැට ගැසීම පත් වෙලා තිබෙන්නේ. මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. නිප්ටාවටම සුව කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි විශේෂඥ වෛද්‍ය සුනන්ද හැඳිවත්තගේ මහත්මයාගෙන් දැන් අදහස් වමාරු කරගන්න සූදානම් වෙන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි මේ රෝගයේ තත්ත්වය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිකාරද දැන් වෛද්‍ය විද්‍යාත්මකව භාවිත වෙන්නේ? සාමාන්‍ය මේ වගේ රෝගයක් තියෙනවා නම් ඒකට විවිධ ක්‍රම මොන හරි ක්‍රමයකින් මේක ඉක්මනටම හොද කරගන්න. සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේදී නහර ගැට ගැසීමට ප්‍රතිකාර ක්‍රම තුනක් වගේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම තුන ඇත්තටම කාලයෙන් තමයි තීරණය වුනේ. ඒ කියන්නේ මුලින්ම මේ රෝගයට ප්‍රතිකාරයක් විදිහට ආවේ ඔපරේෂන් එක. ඒක 1960 ගණන් වල පටන් ගත්ත එකක් නේ. ඔපරේෂන් එකට පස්සේ ආපු ක්‍රමයක් තමයි ලේසර් කියලා කියන්නේ. නමුත් ඒකෙදි ප්‍රතිකාර කරන ලිමිටේෂන්ස්. ඒ කියන්නේ බාධක කීපයක් තියෙනවා. එකක් තමයි නහරේ කෙලින් තියෙන්න ඕන. සාමාන්‍ය ස්ට්‍රේට් සිග්මන්ට් එකක් තියෙන්න ඕන. ධනිසෙන් පහළ තියෙන නහර වලට ප්‍රතිකාර කරන්න අමාරුයි ලේසර් ක්‍රමය වගේ. එතකොට ඒකට කම්බයින් කරන්න වෙනවා වෙන ක්‍රමයක් එක්ක. නමුත් ඊට පස්සේ ආපු ක්‍රමය තමයි ෆෝම් කියන ට්‍රීට්මන්ට් ක්‍රමය. ෆෝම් එකේදී අපිට ඕනම තියෙන නහර ප්‍රශ්නයකට, ඒ කියන්නේ අපිටම සංකූලතා තියෙන හෝ නැති හෝ නහරය කෙලින් තියෙන හෝ නැති හෝ ඕනම වෑල් එකක් නරක් වෙලා තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන් ෆෝම් ක්‍රමය. දැන් ඔබතුමා යෝජනා කරනවා මෙහි ප්‍රතිකාර ක්‍රම තුනක්. එතකොට මේ අපි දැන් රෝගියෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන් බලන්නේ ඔවුන් රෝගියාට අපහසුතාවයක් නොවන විදිහට, ඔවුන්ගේ වැයබරටත් ගැටලුවක් ඇති නොවන විදිහට මේ නිරෝගී සුවය. එතකොට මේ රෝගී තත්වයන් තුළ ඉන්නකොට මේ වගේ වෙනස්කම් මොනවද මේ ප්‍රතිකාරවල? ඔව් වෙනස්කම් පැත්තෙන් බැලුවම එකක් තමයි රෝගියාට දැනෙන වෙනස්කම්. අපි තුමු ගොඩාක් තැන් වලින් කැපුම් දාලා ගොඩක් අපේ ඇඟ කැපිලා තියෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම යාට තියෙන වේදනාව වැඩි, ආසාදනයක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මේ ලොකු කැපුමක් දානකොට ඉකිලිය වගේ ඔපරේෂන් එකක් කරනකොට අපේ වසා පද්ධතියට හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකෙන් එන ප්‍රශ්න, ඒ කියන්නේ අපි සමහරවිට ඔය බරව කකුල් කියලා කියන්නේ කකුල් ඉදිමෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඔපරේෂන් එකේදී. ඒ වගේ කොම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. ඒත් එක්කම ලේසර් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ලේසර් එකෙන් හැම නහර රෝගයකටම ප්‍රතිකාර කරන්න බෑ. අනිවාර්යයෙන්ම වෙන මොකක් එක කම්බයින් කරන්න වෙනවා. ෆෝම් කියන ක්‍රමේදී තියෙන වාසිය තමයි ෆෝම් කියන ක්‍රමය අනිවාර්යයෙන්ම හැමතිස්සෙම කරන්නේ ස්කෑන් එක ගයිඩ් කරගෙන. ඒ කියන්නේ අපි හිතමු අපි ප්‍රතිකාරය කරනකොට අපි කරන්නේ මොකද්ද කියලා අපිට රියල් ටයිම්. ඒ කියන්නේ ඒ අවස්ථාවේදීත් පේනවා අපි. ඒ කියන්නේ අපි හිතමු නීඩල් එකක් නේ ගොඩක් වෙලාවට මේ ෆෝම් ක්‍රමේදී දාන්නේ නහරය ඇතුළට. ඒතකොට දැන් අනාගත දකින්නකොට ෆෝම් ප්‍රතිකාරය තමයි ඉහළින්ම තියෙන ඉස්සරහින්ම තිබෙන්නේ. ඔබතුමාගේ අත්දැකීම් මේක ඔබතුමාගේ අධ්‍යයනයන් එක්ක ඇයි මේ ෆෝම් ප්‍රතිකාරය ඔබතුමා යෝජනා කරන්නේ? ෆෝම් කියන ක්‍රමය ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ඉතාමත්ම සුළුවෙන්, ඒ කියන්නේ බොහෝම රෝගියාට දැනෙන්නවත් නැතුව කිසිම වේදනාවක් නැතුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. අනිත් එක තමයි රෝගියාව සිහි නැති කිරීමක්වත්, කොන්දට බෙහෙතයක් විදලා කොන්දෙන් පහළ පර නැති කිරීමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ෆෝම් ප්‍රතිකාර ක්‍රමයේදී. පොඩි නීඩල් එකක් දාන එකක් කරන්නේ. ඒකත් කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ගයිඩන්ස් එකක් යටතේ. ඒ කියන්නේ ඒකට කියනවා රියල් ටයිම් ෆීඩ්බැක් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කරන දේ ගැන අපිට ඒ වෙලෙම පේනවා. වැරදෙනවා නම් හරි, අපිට ගයිඩන්ස් එකක් අවශ්‍ය නම් හරි, ඒ වෙලෙම අපිට තේරෙනවා මොකද්ද කරන්න කියන එක. නමුත් ඔපරේෂන් එකේදී අපිට එහෙම කිසිම ගයිඩන්ස් එකක් නැහැ. අපි කලින් කරපු අල්ට්‍රාසවුන්ඩ් එකක් ඔස්සේ තමයි යන්නේ. ලේසර් එකේදීත් සාමාන්‍යයෙන් අපි අල්ට්‍රාසවුන්ඩ් එක භාවිතා කරන්නේ ඒ නීඩල් එක නහර ඇතුළට දාගන්න විතරයි. එතනින් එහාට භාවිතා වෙනවා. නමුත් මේ ෆෝම් එකේදී තරම් ගයිඩන්ස් එකක් අනිවාර්යයෙන්ම ලේසර් එකේදී හම්බ වෙන්නේ නැහැ. ඒක එකක්. අනිත් දේ තමයි වියදම පැත්තෙන් බැලුවොත්. අපි හිතමු ලේසර් එකකට යන වියදමෙන් 4න් එකක් වගේ වියදමකින් අපිට ෆෝම් ප්‍රතිකාරය රෝගියෙකුට කරගන්න පුළුවන්. ෆෝම් ප්‍රතිකාරය කරන්න අපි හිතමු උපරිමයෙන් සාමාන්‍යයෙන් විනාඩි 40ක් වගේ. ඒ ප්‍රතිකාරය ඉවරලා තව විනාඩි 20කින් වගේ ගෙදර යන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම බැලුවට පස්සේ රෝගියාගේ පහසුව පැත්තෙන් ගත්තත්, වේදනාව අඩුකම පැත්තෙන් ගත්තත්, සංකූලතා අඩුකම පැත්තෙන් ගත්තත්, රෝගයේ ඇප්ලිකබිලිටි ප්‍රතිකාරයේ ඇප්ලිකබිලිටි කියන එක ඕනම තත්යකදී කරන්න පුළුවන්. හැම පැත්තෙන්ම ගත්තම ෆෝම් කියන ක්‍රමය ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. සහ මම මේ ෆෝම් කියන ක්‍රමය ප්‍රගුණ කරලා තියෙනවා. මම ගොඩක් පිටරටදීත් ලංකාවේදීත් හොඳ පළපුරුද්දක් එක්ක මම මේ ක්‍රමය ප්‍රගුණ කරලා තියෙන හින්දා මට ඒක 100%ක් විශ්වාස කරනවා. ඉතින් මේ සියල්ල සපිරි කැන්ඩි සෙන්ට්‍රල් හොස්පිටල් පිළිබඳව විශ්වාසය තියෙන කෙනෙක්ට ඔබ මොන වගේ ආරාධනාවක්ද කරන්නේ? මේ රෝගේ එක දිනයකදී ඔබට සම්පූර්ණයෙන්ම ස්කෑන් පහසුකම් ඔක්කොම කරගෙන ඒත් එක්කම ශල්‍යාගාරයක සියලුම ජීවාණු හරිත තත්ත්වයන් යටතේ
ඔපරේෂන් එක කරගෙන එදාම ඔබට නිවස බලා පිටත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝගයට ප්‍රතිකාරය ඉතාමත්ම සාර්ථකයි ෆෝම් කියන ක්‍රමය යටතේ. ඉතින් ඔබට ඒ වගේ නටකට ගැටීමෙන් පීඩා විඳිනවා නම් එක දිනක් ඇතුළත ඔක්කොම ප්‍රතිකාර කරගෙන ඒක සුව කර ගන්න කියලා තමයි මගේ ආරාධනය.